ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද නම් ඔන්න වැස්ස දවසක්. ඒ කියන්නේ උදේ පොඩ්ඩක් රෑ වැහැලා තිබුණා. ඉතින් මේ බලන්නකෝ ගස්වල ලස්සනට පින්න වැටිලා මගේ ගාඩන් එක හැඩ වෙලා තිබුණේ මෙන්න මේ විදිහට. ඉතින් වැස්සකට පස්සේ පරිසරයේ ගස් කොළන් මෙන්න මේ විදිහට ලස්සනට තියෙනකොට බලන් ඉන්න නම් හරිම ආසයි. ඉතින් මං හිතමට පේන්නේ පරිසරයත් අප්‍රේල් මාසෙට ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මං අද උදේවරුවේ පුංචි කරගත්තු වැඩ කිහිපයක්, ඒ කියන්නේ මං උදේවරුව ගත කරපු විදිහ තමයි පුංචි වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ හිතුවේ. ඉතින් මං කලින් වීඩියෝ එකක මෙන්න මේ පැලේ එකට හරියටම මොකක්ද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි මේක පිලෝ වර්ගයට අයත් පැලයක්. ඉතින් මම කලින් වීඩියෝ එකක මේක කට් කරලා මේකෙන් පැල අරගෙන හදපු වීඩියෝ එකක් මම ඔයාලට දාලා තිබුණා. ඉතින් මේක කට් කරාට පස්සේ මේක ලස්සනට ගොඩාක් ලොකුවට හැදුනා. ඉතින් දැන් ආපහු මේකේ පුංචි පැල කිහිපයක් දාලා තියෙනවා. මේ තියෙන්නේ පැල. ඉතින් චුට්ටක් අර ගොළුබෙල්ලු කාලා තියෙනවා. හරි පරිස්සම් කරගන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ දවස්වල වැස්සත් එක්ක අර පස්සේ අර තෙතමනියත් එක්ක ගොළුබෙල්ලු ගොඩක් බෝ වෙලා ඉන්න නිසා. ඉතින් මෙතන තියෙන මගේ බ්ලැක් කාඩිනල් පැලයක්. ඒකත් මං කට් කරා. ඒකෙලුත් පුංචි පැල දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ පැල දෙක. මේක නම් ඉතින් චුට්ටක් ලොකුයි. අර අනිත් පැලේ එක චුට්ටක් පොඩි තාම. ඒ නිසා මම තාම නම් ඒක කපලා පෝච්චියකට දැම්මේ නැහැ. ඉතින් මම ඔයාලට ඒකත් පෙන්වන්න ඕනි කියලා හිතුවා. ඉතින් මේ ඉන්නේ අපේ පැංචි. ඉතින් මම යන තැනට එනවා. මම මොකද කරන්නේ බලන්න. ඉතින් එයාවත් ඔයාලට අද මම පෙන්වන්න ඕනි කියලා හිතුවා. මොකද සත්තුන්ට ගොඩක් ආදරය කරන අයත් මාත් එක්ක එකතු වෙලා ඉන්න නිසා ඉතින් මම මගේ සත්තුත් ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුවා. ඉතින් මෙයා නම් බණ්ඩි අම්මෙක්. එයා දැන් පැටව දාන්න ගොඩක් ළඟයි. ඉතින් සත්තු නම් හරිම ආදරණීයයි. ඉතින් මම නම් ගොඩක් එයාලට ආදරෙයි. ඉතින් ඔන්න ඒත් එක්කම මේ කහ කොමඩු ගෙඩියක් හම්බුණා. ඉතින් දවල්ට ගොඩක් රසනේ නිසා මගේ බබාට මම මේ ඒක දුන්න කන්න. එයා හරිම ආසාවෙන් තමයි ඒව කන්නේ. ඉතින් ගොඩක් මේවා හොයාගන්න අමාරුයි. ඉතින් අර ගොඩාක් තියෙන රතු පාට ඒවානේ. ඉතින් කහ පාට ඒවා ගොඩාක් හොයාගන්න ටිකක් අර අමාරුයි. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඉතින් අද දවසේ මම අද ෂූටි බ්ලොග් එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.